Hello guys, ඉතින් කොහමද කට්ටිය? මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ගේම් තමයි තියෙන්නේ. Minecraft ගහන්න යන්නේ. Minecraft 1.26 වෙන්න ඕන. ඔව් 1.26 බේටා version එක ගහන්න මම ඉස්සර Minecraft ගැහුවා. මගේ අනිත් YouTube channel එක විතර විශ්මික වර්ල්ඩ් YouTube channel එකේ ඒ කාලේ ගැහුවා මම හිතන්නේ 1.20 හරි 21 හරි දැන් අවුරුද්දකට විතර උඩදී කොහොම හරි channel එක තියෙන ෆෝන් එක කැඩුනා. හරිද? ඒක දැන් හදාන්න යන්නේ. so මේක ගහනවා. මේකට කට්ටිය subscribe කරලා like එකක් දාලා එකතු වෙන්න. ඉතින් survival episode set එකක් තමයි ගහන්න යන්නේ. බේටා එකේ Minecraft එකේ තියෙනවා බං මේ මොනවද කියන්නේ version 4ක් විතර තියෙනවා. ප්‍රධාන එක main එක Java, ඊට පස්සේ Bedrock, beta, pocket edition ඕහොම තියෙනවා බං. කීපයක්ම මේ එක එක beta කියන්නේම මේ Bedrock එකේම නිකන් පොඩි වෙනස්කම් තියෙන version එකක්. ලොකු ලොකු ඒවා මොකක්ද නෑ, පොඩි පොඩි මේ චූටි පොඩි පොඩි වගේ තියෙන්නේ. right. ඔල නෑ පොඩි මැප් එකක් හදමු. මේක මේ අර මම කලින් හදපු මැප් එකක් මොකක් හරි වෙලා ඒක survival දාලා hardcore ගහන්න බෑ නේ බා. hardcore ගහන්න පුළුවන්. ඉතින් ඕනනම් කම්මැලි hardcore ගහලා මැරුණොත් එහෙමයි මුලින්ම ගහන්න වෙනවා. මම pro නෙවෙයි. අපි 100 day challenge එකක් විදිහට මේක ගහමු. ඒ කියන්නේ දින 100ක් ඇතුලේ dragon beat කරන්න. මම ඒක episode වශයෙන් දාන්නම්. ඔයාලට episode විදිහට දානවා. ड्रैगन के सेवा मावना बीट इद्दन्ने लोड දෙන්නේ නැහැ මගුල. ඔයාලට බලන්න පුළුවන් මේ ගේම් ගැන විස්තර නම් කිසි තේරුමක් නැති කේල් මල් වගේ මේ මැද්දේ පොලිස් ස්ක්‍රීන් එකේ වැටෙනවා. Minecraft වල හැටි ගහන්නේ නැති අය ඉන්නවනේ අරට කියන්නේ. Minecraft එකේ මේ මැද යන එක වැදගත් දේවලුත් යනවා. හරිද? ගොඩක් අය වැදගත් නැහැ කියනවා. වැදගත් දේවලුත් යනවා ඇත්තට. අනිත් එක තමයි තව කොට්ටාසයක් ඉන්නවා Minecraft ගහන්නෙත් නෑ, ගහන උන්ට අබ්බායිනවා මේ ජීවිතේට අල්ලලවත් නැතුව ගේම් එකටත් බයිනවා. අර විශේෂයෙන්ම ගොඩක්ම ඕක තියෙන Free Fire ගහන උන්ගේ. හරිද? කියන්න තියෙන්නේ උන්ට අපි Minecraft ගහලා නම් ජීවිතේටදී Free Fire ගහලා සමාජයට විහිළුවක් කියලා නැහැ. හරිද? ඒකත් කියාගෙන අපි ආ වීඩියෝ එකට ඉතින් ටික වෙලා කරලා ලෝඩ් වෙන්න. හරි විනාඩි 3යි තප්පර 35ක නම් මම කිසි දේරුමක් නැති මගුල් කියෝ හිටියට පස්සේ දැන් විනාඩි 4කින් විතර අපි මේ විදිහට වර්ල්ඩ් එක ස්පෝන් වුණා. ඕතන විතර බර්ච් තියෙන්නේ. ඩාර්ක් ඕක් ෆොරස්ට් එකක් තියෙනවා අර පැත්තේ. ඩාර්ක් ඕක් ෆොරස්ට් එකක් තියෙනවා කියන වුඩ්ලන්ඩ් මැන්ෂන් එකකුත් ඇති. ඉතින් සාමාන්‍ය වුඩ්ලන්ඩ් මැන්ෂන් එක කියන්නේ දන්නේ නැති අයට මේ කියන්නේ වුඩ්ලන්ඩ් මැන්ෂන් එක කියන්නේ guys මේකේ තියෙන ස්ට්‍රක්චර් එකක් කියන්නේ මේ ගොඩනැගිල්ල. හරිද? මේ Minecraft ගේම් එකේ ගොඩනැගිලි වර්ගයක් තියෙනවා. එක එක ගොඩනැගිලි ගොඩක් තියෙනවා මේකේ. ගම්මාන තියෙනවා. ලොකු ලොකු ඒවා මගුල් හෙන ගොඩක් තියෙනවා. අන් එහෙම එකක් තමයි මේ වුඩ්ලන්ඩ් මැන්ෂන් එක කියන්නේ. ඒකක් ඉතින් හම්බුනොත් හොඳයි. ඒකේ තින්නා ඔය විලේජර්ස්ලා වගේ උන් જાතියක් ඉන්නා මේ විලේජර් කියලා උනුයි වින්ඩිකේටර්ස්ලායි එක මැජික් කාරෝ හෙන ගොඩක් ඉන්නවා ඒකේ. මේ තියෙන්නේ 4ක් ඇති. හතරක් නෙමෙයි 7ක් තියෙනවා. හොඳට වෙයි. right මම ආසම නැහැ ඔය වතුර බං තනිකර ස්ලෝ වෙනවා ගමන. අපි ගෙව්වා හොයන ක්‍රාෆ්ටිං වලට බහිමු නේද? ගෙව්වා හොයන ක්‍රාෆ්ටිං වලට බහිමු.
මේ තියෙන අලුතින් අප්ඩේට් එකෙන් ආපු එකක්ලු මේ ලීෆ් ලිටර් කියලා මේක ඇවිල්ලා අර ගසයට බං කොළ බැලලා වේලලා තියෙන ඒව බං මේවා දාන්න පුළුවන් ෆර්නස් එකට දාලා ෆියුල් එකක් විදිහට යූස් කරන්න පුළුවන් කෝල් වගේම තරම් ඉන්එෆිෂන්ට් නෑ ඒ වුණාට මේවා ස්ටැක් එකක් ඒ කියන්නේ මේවා 64කින් සැලකිය යුතු අයිටම්ස් ප්‍රමාණයක් ස්මෙල්ට් කරගන්න පුළුවන් සම්බි කෙනෙක් හිටියනේ පිච්චි ඉන්න ඩෑල් මට ඇටැක් කරයිද නම් මට හුඩු සිරි වෙනවානේ දුබල ඕ මොකයි බන් ඩාර්ක් ඕක් ෆොරස්ට් එකේ තියෙන සීන් එක මේ අවුව වැටෙන්නේ නැහැ ඒ හින්දා මල පෙරේත භූතාත්ම හෙනකොඩවල් ඉන්නේ මේ රාස්සිය අර සිංහලයෝගේ විශ්වාස වගේ තමයි ක්‍රීප කෙනෙක් හිටියෝ මට හුඩු ඉරේලිය වැටෙන්නේ නැති තැනක් තියෙනවා නම් උඹලා ගෙදරත් අවුව වැටෙන්න තියහන්න නැත්නම් ඔක අස්සේ සොම්බි කෙනෙක් ස්පෝන් වෙයි හරිද මෙතන කේව්වක් තියෙනවා හරි අපි එහෙනම් මේ කේව් එකෙන් ස්ටෝන් ගමු මේ ස්ටෝන් නරන් කෙලින්ම ස්ටෝන් ටූල්ස් වලට බහින්න ඕන වුඩන් ටූල්ස් හද නටන්න බෑ රයිට් එකෙන් ගත්ත එකයි ස්ටික්ස් ඕන කොහොමද අපිට වුඩන් පික්ඇක්ස් එකක් හදන්න වෙනවා දාර කීප හිටියද ඌව හිමින මෙතනට ගෙන්න ගත්තා නම් මේ ගල්ටිය පුපුරවන්නත් තිබ්බා දැන් මාස් සර්ප්‍රයිස් වෙච්ච දෙයක් කියන්න අලුත් අප්ඩේට් එක මේකේ මචං කොපර් වලින් ආමර් ටූල්ස් හදන්න පුළුවන් ඇත්තටම හොඳයි කලින් කොපර් වලින් හදන බෑ කොපර් බ්ලොක් ලයිට්නින් රොඩ් නම් මං ඒගේ කිසි තේරුමක් නැති අයිටම් ටිකක්නේ දැන් ඇත්තටම හොඳයි බෑ ෂීල්ඩ් එකකටත් එහෙම තිබ්බනම් හොඳයි ඇත්තටම උඹලා ඒක ගැන මොකද හිතන්නේ යටින් කමෙන්ට් එකක් දාලා යන්න අපි 20ක් වෙන්න මයින් කරමුනේ දෙකෙන් බිල් 4න් බිල් යනවා නැත්තර මාසයි ඒ වගේ සංඛ්‍යාවල් හරි අපි 28ක් වෙන්න මයින් කරමු කද්ද බලන්නේ මේකෙන් හදාගන්න ඕන අපි දැන් ෆර්නස් එක ඊට පස්සේ ෆර්නස් එක මෙහෙම ප්ලේස් කරගෙන ෆර්නස් එක මේක දාලා මෙන්න දාන්න අපි දැන් රවුමක් ගහලා එමු උඩ මොනක් තියෙනවද බලලා අම්මට රුයින් පෝටල් එකක් තියෙනවා මේ රුයින් පෝටල් එක කියන්නේ නෙදර් පෝටල් එක හැබැයි කැඩිලා හේනයක් ගහලා වගේ දියා දන්නවනේ නියකට අහු වෙලා වගේ හිටින්න ෂා හොඳයි අපිට චෙස්ට් එකක් ඕනේ right good boy මේක හදන්න පුළුවන් මේ හැරේ මේ නේද පොරල කනොක්සිඩියන් එකක් තියෙනවා කරගත්ත තියෙනවා එතකොට මැද්ද කීයක් තියෙනවද බ්ලොක් එකයි මැද්ද බ්ලොක් දෙකයිනේ ඒ දෙක තිබ්බනම් මේ පෝටල් එක හැදියයි කිසි ගේමක් නැහැ ඔන්න ඉන්නවා හරකා මේ මොකද්ද මේ තියෙන එන්චාන්ට්මන්ට් එක ෂාර්ප්නස් නේ ෆයර් ප්‍රොටෙක්ෂන් තියෙනවා මොකද ඉතින් මේ ෂාර්ප්නස් කියන එන්චාන්ට්මන්ට් එක ඇවිල්ලා නිකන් මේක එක්ස්ට්‍රා ෂාර්ප් වගේ ෂාර්ප් කියන්නේ මේක තව තියුණුයි වගේ මේ කඩුවේ තලේ එහෙම සීන් එකක් තියෙනවා ස්මෙල්ටලා තියුරයි බා අපි මේකෙන් හදාගමු පික්ඇක්ස් එකයි ඇක්ස් එකයි ඕකම අයිටම් ගොඩක් තියෙනවා හදාගන්න ඕන එන්න දැම්මා එකයි පික්ඇක්ස් එකයි රයිට් අපි මෙතනින් දැන් චූත වෙන්න ඕන මෙතන ඉඳලා හරියන්නේ නැහැ එතෙන් චූත වෙලා ආයා යුතුයි විලේජ් එක හම්බුනොත් හොඳයි මේ මචං මොනවද බඩක් කියන්න මම හිතන විදිහට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මං මගේ එක්ස්පීරියන්ස් එක අනුව පම්කින් පැච් එකක් ඒ කියන්නේ මේ බිම නිකන් වට්ටක්කා
තියෙන මේ තැනක් හම්බුණා. වට්ටක් ටිකක් තියෙන තැන් දෙක තුනක්ම හරි හම්බුණා. ඒ කියන්නේ මචං අනිවාර්යෙන් ඒ අහල පහල විලේජ් එකක් තියෙනවා. නැති වෙන්න පුළුවන්. මම නම් 90%ක්ම මේ ටයිම් එකකට විලේජ් හම්බෙලා තියෙනවා. පොඩ්ඩක් ලැග් එකක් වගේ තියෙනවා නේ. right. අපි මේ අයින දිගියා. ඌරෙක් ඉන්නවා. right. ඩයල් එක ඉවරයි. එයාට හංගර එක උත්තර බා. අපි අමු කෑම කන්න හොඳ නැහැ. අමු කෑම කෑවම දිරවන්න. මම දර ටිකක් කපන්න ඕනේ. හරි guys එහෙනම් අදට මෙතනින් වීඩියෝ එක නවත්තනවා. good bye.